හැමෝටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට වෛද්‍ය එක්ස්පර්ට්. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා WhatsApp වලින් YouTube වලින් චීනය ගැන නව තොරතුරු අප්ඩේට්ස් 2026 මොනවද කියලා. ඉතින් ඒ ගැන විස්තර කියන්න කලින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ලස්සන ප්ලේස් එකකට. මේක හරියටම නිකන් තියන්චි මැද වගේ තියෙන්නේ. මේක අපි දැන් මෙතන ඉන්නේ මේ රිවර් එකට කියන්නේ ඒක කියලා. ඒක රිවර් ගෝඩ් ගග වගේ ඕන දෙයක්. ඉතින් මේ සහ මෙතන මේ අර බ්ලොක් ටවර් එක වල තියන්චින් આવොත් නිකන් මෙතන නිකන් මධ්‍යස්ථ තැනක් වගේ වල තියෙන්නේ. අපි මුලින් විස්තර කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මෙතන වටේ බලමු. පොඩ්ඩක් පෙන්නනවා. හොඳයි එහෙනම් අපි පළවෙනිට කතා කරමු VPN ගැන. ඔයාලා චීනයට එනවා නම් මුලින්ම දැනගන්න ඕන දේ තමයි VPN. මෙහි තියෙනවා Great Firewall System කියලා එකක්. ඉතින් ඒකෙන් YouTube, WhatsApp, Google, Chrome, Gmail වගේ දේවල් කෙලින්ම බ්ලොක් කරලා වගේ තියෙන්නේ. ඒක මෙයාලා කරලා තියෙන චීන රජයේ ආරක්ෂාවට. ඉතින් ඔයාලා මෙහි එන්න කලින් අනිවාර්යෙන්ම පොත VPN ඩවුන්ලෝඩ් කරගන්න. පෞද්ගලිකව මෙහි ගොඩක් ශිෂ්‍යෝ පාවිච්චි කරන්නේ OD Cloud කියන එක. ඉතින් හැබැයි හැම එකේම සාමාන්‍ය රෑ වගේ වෙද්දී ස්පීඩ් අඩු වෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ අතට. ඔයාලා පොද පැකේජ් එකක් ගන්න පේ කරලා ඒක තමයි තියෙන පොදම දේ. හරි ගයිස් එහෙනම් අපි වීඩියෝ එක ඉදිරියට පටන් ගමු. මේ අපිට වැස්සෙන් පොඩ්ඩක් බාධා වුණා. ඒ නිසා මේ අපි ළඟ තියෙන රෙස්ටොරන්ට් එකකට ආවා. මම මෙතන කියන දේවල් ඔයාලට ඇහෙනවා අඩුවේ. මට මේ මයික් එක ගේන්න බැරි වුණා. ඒ නිසා ළමයි මට මයික් එක ගේන්න අමතක වුණා. ඉතින් මේ මෙතන සද්දේ මේ නොයිස් එක නම් තියෙයි ගොඩක්. මේ කමක් නැහැ. අපි දැන් ආපු වෙලාවේ මේ විදිහට මෙහෙම කරමු වීඩියෝ එක. එතකොට මේ දෙවෙනි එක තමයි apps. එතකොට Alipay සහ WeChat. එතකොට ඔයාලා මෙහි එන්න කලින් ඉන්ස්ටෝල් කරගන්න ඕන ඔයාලගේ ෆෝන් එකට Alipay සහ WeChat කියන app එක. එතකොට ඔයාලට metro එක යන්නද, coffee order කරන්නද, කැමරා දී ගන්නද ඕන දෙයකට ඔයාලට අනිවාර්යයෙන්ම මේ app ඕනේ. මොකද මුදල් පසුම්බියක් භාවිතා වෙන්නේ නැහැ. ඔයාලට wallet එකක් නම් මේ කියන්නේ wallet තිබ්බට මේ අතින් මුදල් මේ යන්නේ නැහැ එළියට. ඔයාලා අනිවාර්යයෙන්ම මේ බෑන්ක් account එක Alipay හරි WeChat හරි මේ කනෙක්ට් කරගන්න ඕනේ. ඔයාලට ඒක තමයි ලේසිම විදිය මේ පේමන්ට් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම Alipay සහ WeChat කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ෆෝන් එකේ තියාගන්න ඕන දෙකක්. WeChat කියන්නේ අපේ WhatsApp වගේ. ඉතින් මේ WhatsApp වල තියෙන විදිහටම ෆොටෝස් යවන්න උඩ හැමදේම මේ කරන්න පුළුවන් WeChat එකෙන්. ඒ වගේම ඔයාලගේ යුනිවර්සිටි වැඩ කටයුතු, යුනිවර්සිටි groups සහ මේ දැන් අපි සාමාන්‍ය චීන යාළුවෙක් හදා ගන්නවා නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි WeChat එක. Beijing කියලා කියන්නේ Chinese වලින්. ඔයාලා මේ WeChat තමයි යූස් කරන්න ඕනේ ගොඩක්ම. එතකොට VPN ඕන අපිට WhatsApp, YouTube, Google මේ වගේ ඒවාට log වෙන්න. WeChat එක අපිට මෙහි තියෙන data Wi-Fi වලින් log වෙන්න පුළුවන්. එතකොට මෙහි තියෙන ප්‍රධානම දෙක තමයි China Mobile සහ China Unicode. මේ දෙක තමයි ඔයාලට මේ data package ලබා ගන්න පුළුවන් තියෙන ප්‍රධානම දෙක තව තියෙනවා. සාමාන්‍යයෙන් China Mobile කියන වර්ගය හොඳයි. මම පෞද්ගලිකව use කරන්නේ China Mobile එක. සාමාන්‍ය මාසෙකට yuan 30 package තියෙනවා, yuan 50 package ඔය වගේ ඔයාලට දා ගන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි power bank එක. ඔයාලා power bank එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද මේ චීනේ එළියට යනවා කියන්නේ ෆෝන් එකේ වාගේ බැටරි අඩු වුණොත් එහෙම ඉතින් ඔයා එතනම අනාතයි කෙලින් කිව්වොත්. අනිවාර්යයෙන්ම පවර් බෑන්ක් එකක් වාගේ බෑග් එකේ තියාගන්න. හරි අපි නවත්තවුවේ පවර් බෑන්ක් එකෙන් පස්සේ දැන් තියෙන්නේ අපි දැන් කතා කරමු සේෆ්ටි එක ගැන. මෙහි සාමාන්‍ය පර්සනලි මම දැන් අවුරුදු දෙකක් ඉන්නවා මේ ඇත්තටම කියන්නේ රෑ අපිට තනියම වුණත් එයා මෙහා යන්න පුළුවන්. මේක ඇත්තටම ලොකු සේෆ්ටි එකක් තියෙනවා. අනවශ්‍ය කරදර වෙනවා බොහොම අඩුයි.
ඔයාට කිසිම කරදරයක් ප්‍රශ්න නැතුව රැයක වුණත් ඔයාට එළියට යන්න පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ પાස්පෝර්ට් වොලට් මේ දේවල් ඉතින් තමන් ගාව තියෙනවද කියලා සිහියෙන් මේ දේවල් කරගන්න ඕනේ. තමන්ගේ personal belongings තමන් ළඟම තියාගන්න. ඒක ඉතින් කොහෙ ගියත් එකයි. හැබැයි මේ චීනේ එහෙම ප්‍රශ්න වෙනවා ගොඩාක් අඩු. එහෙනම් ඔයාට personal safety එක ගැන බය වෙන්න එහෙම කිසිම දෙයක් නැහැ. ඊළඟට අපි කතා කරමු වීසා එක ගැන. කට්ටිය අහලා තිබ්බා වීසා එක සාමාන්‍යයෙන් මම ඉන්න යුනිවර්සිටි එකේ නම් වීසා එක අලුත් කරන්න අපේ يعني වීසා ඔෆිසර්ස්ලා යනවා අපේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකට. ඉතින් එයාලම ડોකියුමන්ට්ස් හදනවා අපේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකෙන්. ඉතින් අපිට තියෙන પાස්පෝර්ට් එක බාර දෙන්න විතරයි දැන්. මේ වර්තමානයේ මේ වෙද්දි සතේකින් වගේ අපිට අදාළ මුදල ගෙවලා අපිට තියෙන සාමාන්‍ය යුවන් 400ක් වගේ මුදලක් ලංකාවෙන් දැන් 20000කට කිට්ටුයි. මොකද යුවන් එක වැඩි වුණා. දැන් මේ කාලෙදී යුවන් එක වැඩි. ඉතින් ඔයාලට සතියකින් වගේ ගන්න පුළුවන්. අපිට වීසා ඔෆිස් එකට යන්න ඕනේ නැහැ. හැබැයි ඒක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස්. යුනියන් එකට වෙනස්. ප්‍රොසෙස් එක වෙන විදිහ වෙනස්. දැන් අපේ යුනිවර්සිටි එකේ කොහොම තියෙන්නේ. හැබැයි වෙන යුනිවර්සිටි එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට එතකොට අදාළ ප්‍රදේශයේ තියෙන වීසා ඔෆිස් එකට ගිහිල්ලා මේ ඔයක අලුත් කරගන්න ඕනේ. හැබැයි විශේෂම දේ කිසිම වෙලාවක પાස්පෝර්ට් අලුත් කරන එක පහු කරන්න එපා. එතකොට ප්‍රශ්න වෙන්න පුළුවන්. අනිවාර්යෙන් යුනිවර්සිටි එකකින් ඔයාලගේ ඒක අනිවාර්යෙන් මතක් කරනවා. සාමාන්‍ය මාසයකට කලින් ඉඳන් වගේ මතක් කරනවා ඒක. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකද යුනිවර්සිටි එකේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකේ ඒ කට්ටිය මේ හැමදේම හොදින් චෙක් කරනවා. මොකද අනිවාර්යෙන්ම අදාළ දිනයට කලින් ඔයාගේ වීසා එක අලුත් කරගන්න ඕනේ. මොකක්ද ඒක අනිවාර්යයෙන්ම වැදගත්. ඒ වගේම ඇපාර්ට්මන්ට් යන කට්ටිය ඇපාර්ට්මන්ට් යනවා නම් යුනිවර්සිටි එකෙන් අවසර අරගෙන ගියාට පස්සේ ඔයාලා පැය 24ක් ඇතුළත මේ ප්‍රාදේශීය පොලිස් ස්ථානයට ගිහිල්ලා ඔයා මේ රෙසිඩන්ට් පර්මිට් එක ගන්න ඕනේ. පැය 24ක් ඇතුළත ඔයා ගන්න ඕනේ. නැත්නම් ඔයා නීති විරෝධී කියලා තමයි කියන්නේ ඒක. ඒ නිසා අනිවාර්යයෙන් මේ දේ මතක තියාගන්න. ඒක සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45ක් වගේ යන්නේ. ඒවා ගන්න ඒ දින ලියවිල්ල ඔයා කැම්පස් එකට යවන්නයි තියෙන්නේ. අදාළ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකේ ඉන්න නිලධාරියට ඒ දේ යවන්න තියෙන්නේ. ඒ වගේම අපි ගමු දැන් යුනිවර්සිටි එක ගැන. යුනිවර්සිටි වල ඔයාලගේ ඇටෙන්ඩන්ස් අනිවාර්යයි. මේ චීනයේ ඇතුළතදී ඇටෙන්ඩන්ස් එක අකුරටම බලනවා. ඇටෙන්ඩන්ස් අඩු නම් ඔයාලගේ යුනිවර්සිටි එකේ ෆයිනල් මාක්ස් වල ලකුණු අඩු වෙන්න පුළුවන්. ඉතින් චයිනා වල යුනිවර්සිටි ඉන්න කට්ටිය සහ ඉන්න කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ක්ලාසස් මිස් කරගන්න එපා. සාමාන්‍යයෙන් එක සෙම් එකක් ඇදෙන්නේ මාස 2කමාරක් 3ක් වගේ. 3කුත් නෑ සාමාන්‍යයෙන්. අපි දැන් මගේ සෙකන්ඩ් ඩේ ඉවරයි. දැන් තර්ඩ් ඩේ එකට යන්නේ. ඉතින් මේ අපිට ඇත්තටම මාස 2කමාරකුත් නැති තරම් අපි ඉක්මනට ඉවර වෙනවා. ඉතින් ඔය මාස 2කමාර අනිවාර්යෙන් හැම පත් එකටම සහභාගී වෙන්න. පොඩි කාලයක් තියෙන ඒ වගේ මාස 3ක් විතර ආයේ වැකේෂන් එක. ඉතින් පොඩි කාලේ ඒක නිසා ලකුණු අඩු කරගන්න මේ හොඳට වාගේ GPA එක හදාගන්න පුළුවන්. සහ ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රොෆෙසර්ස්ලාට, ටීචර්ස්ලාට ගරු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කට්ටියට ඒ අදාළ ගරු බුහුමන් දෙන්න ඕනේ. හොඳයි අපි නවත්තව මෙතනින්. ඔයාලා අනවශ්‍ය විදිහට ඔයාලගේ ප්‍රොෆෙසර්ස්ලාට, ටීචර්ස්ලාට අනවශ්‍ය විහිළු තහළු කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් මේ අපි චයිනීස් වලින් කියන්නේ ලාओश ඔය වගේ තමයි අපි ප්‍රොෆෙසර්ස්ලාට කියන්නේ ටීචර් කියන එක. ටීචර් තමයි ලාओश කියන්නේ. එතකොට ඒ කට්ටියත් එක්ක හිතවත් වෙලා ඉද්දි ඔයාට තියෙන chance වැඩි high scores වලට යන්න. ඒ හොඳ නම අනිවාර්යෙන් මේ අවුරුදු 4 ඔයාලා බැචලර් ඩිග්‍රී එකක් කරන අවුරුදු 4 ඇතුලේ ඒ නම තියාගන්න. අනවශ්‍ය විදිහට කරදර වලට පැටලෙන්න එපා. මොකද එකපාරක් හරි මොකක් හරි අනවශ්‍ය කරදරයක් නැතුනොත් ඉතින් ඔයාගේ හොඳ නම එතනින්ම ඉවරයි. එකක් ඇති ඔයාගේ කියන්නේ ජීවිතේටම කැම්පස් ජීවිතේ කැලලක් වෙන්න. ඉතින් අනවශ්‍ය දේවල් වලට යන්න එපා. ක්ලබ් බනමන ඒ දේවල් වලට යන්න එපා. මේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ ඔයාගේ ජීවිතයකට බලපානවා. අන්තිමට දෙමව්පියන්ගේ සල්ලිත් ඉවරයි. ඔච්චරයි වෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් යුනිවර්සිටි එකෙන් සාමාන්‍යයෙන් දැඩි තීරණ ගන්නවා. ඉතින් ඒ නිසා තමන්ගේ ඉගෙන ගන්න ආපු දේ හරියට කරගන්න. ආයේ දැන් මේ දේ ඉගෙන ගත්තොත් එහෙම දැන් මේ දවස් ටියන්චින් වල සමය කියන්නේ ගින්හන කාලේ. ඉතින් මේ දවස්වල ගොඩක් රස්නේ වගේම වැස්සක් තියෙනවා. ඉතින් වින්ටර් එකේ හැබැයි ශේෂ්ඨ සංශෝධන රින 10 වගේ යනවා. ඉතින් මේ
මොකක්ද මෙහවාට රීතු 4ම බලා ගන්න පුළුවන් තියන්චින් වල. බැවින්ට එක නම් ටිකක් අමාරුයි ඇත්තටම මොකද සීත කාලේ වැඩි. ඉතින් ඕවා තමයි තියෙන්නේ මෙහි. ඒ දැන් සේෆ්ටි ගැන කිව්වා. එතකොට තව මොනවද කිව්වේ නැත්තේ? යුනිවර්සිටිස් ගැන කිව්වා. වීසා ගැන කිව්වා. ඔයාලට ඒ වගේ පාස්පෝර්ට් එක අලුත් කරගන්න ඕනේ වුණොත් එහෙම ඔයාලා දන්නවද අපේ තියන්චින් නම් අපි බීජිං වලට යන්න ඕනේ. එතන තානාපති කාර්යාලය තියෙනවා. ඒ හරහත් අපි අලුත් කරගන්න පුළුවන් පාස්පෝර්ට් එක කල්ලිකුත් වෙනවා නම් එහෙම පුළුවන්. හරි අපි ඊළඟට ෆුඩ් ගැන කතා කරමු. මෙහි ඉතින් ගොඩක්ම චයිනීස් කෑම තමයි තියෙන්නේ. මෙහි හැබැයි අපිට කන්න පුළුවන් කෑම තියෙනවා ගොඩක්. ඒවට හුරු වෙයි යුනිවර්සිටි කැන්ටීන් සහ එලියාපන ශාලා ඒ වගේ ඒවට හුරු වෙයි. මේ සාමාන්‍ය මැක්ඩොනල්ඩ්ස්, පීසා හට්, එතකොට බර්ගර් කිං, ස්ටාර්බක්ස්, එතකොට මික්ෂුවේ මේ ප්‍රසිද්ධයි චීනයේ පුරාම තියෙන මික්ෂුවේ සහ ඒ වගේ ඒවා තියෙනවා. ඒ වගේම ඉන්දියන් රෙස්ටුරන්ට් තියෙනවා සහ හලාල් කෑම කඩ තියෙනවා. එතකොට හැබැයි ශ්‍රී ලංකන් කඩ නම් ගොඩක් අඩුයි. මේ අපි ඉන්න පැත්තේ හැබැයි ඉතින් බිග් සිටිස් වල තියෙනවා දන්නේ නැහැ. බීජිං වල, ෂන්හයි වල මම පර්සනලි දන්නේ නැහැ. හැබැයි අපි ඉන්න පැත්තේ ශ්‍රී ලංකන් කියලා ගන්නුන කඩ නම් ගොඩක් අඩුයි. අපි ගොඩක්ම කෑම හදාගෙන උයාගෙන තමයි කන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කෑම ගැන කිව්වොත් මෙහි අඩුම දේවල් තමයි චිකන් ඒ වගේම එග්ස්. චිකන් සාමාන්‍යයෙන් යුවන් 11 13 15 ලංකාවේ සාමාන්‍යයෙන් රුපියල් දැන් කීයද 600ක් වගේ වෙයි. දැන් මේක පොඩ්ඩක් වැඩි නිසා කිලෝ එකක් මම කිව්වේ බිත්තරක් ගණන් අඩුයි. ඒ වගේම සැමන් වෙනකොට ගොඩක් තියෙනවා ටූනා සහ මේ ඉස්සෝ ඔය වගේ අපිට කන්න පුළුවන් කෑම තියෙනවා ලංකාවේ රට හදාගෙන. සහ පරිප්පු ඔය වගේ දේවල් තියෙනවා. හැබැයි පොල් කිරි විශේෂයෙන්ම චීනයේ එනවා නම් පරිප්පු ඒ වගේ දේවල් හදලා කන්න ඔය අනිවාර්යෙන් කොකනට් මිල්ක්යක් අනිවාර්යෙන් ගන්න. මොකද ඒ ලංකාවේ රහත් තියෙන කොකනට් මිල්ක් මෙහෙ නැහැ. නැහැ කියන්නේ හොයාගන්න නැහැ. ඒවා චයිනීස් වර්ෂන්ස්. හැබැයි අපේ රහම නෙමෙයි. සමහර ඒවා පැණි රසයි ගොඩක් එහෙම තමයි තියෙන්නේ. ඒක ඔයාලට ඒ රස වුණ අනිවාර්යෙන්ම කොකනට් මිල්ක් ගේන්න අමතක කරන්න එපා. එතකොට ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හරි තව මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? පවර් බෑන්ක් එක මම කලිනුත් කිව්වා වගේ ඔයා මේ දේවත්වයෙන් සලකන්න. මොකද ඒක අනිවාර්යෙන් බැටරි බැස්සොත් එහෙම සදානාතයි. මොකද එහෙම මටත් වෙන්න ගිහින් තියෙනවා. එක්ක දෙන්නෙක් යන එක පොදයි. තනියම යනවා නම් මෙන්න මේ තියෙනවා වගේ අනිවාර්යෙන්ම පවර් බෑන්ක් එකක් නම් අරගෙනම යන්න. මොකද අපි මම මේ අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එකෙන් තමයි කියන්නේ වලට. සහ තව මෙහි ෆුඩ් වලට ආහාරය කියන්නේ ගන්න ඕන නම් කඩේට ගිහිල්ලාම ගන්න අවශ්‍ය නැහැ. මෙහෙත් තියෙනවා මේතුවාන් කියන ඇප් එක. ඒකට ඔයාලට එකෙන් අපාර්ට්මන්ට් එකේ හිටියත් යුනිවර්සිටි එකේ හිටියත් ඔයාලගේ කකුල් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අදාළ කෑම එක හැබැයි වීද මට්ටියක් සරයි. ඒ වගේම ඇප් ගත්තොත් මෙහි සමාන විතරේ රට තියෙන Uber වගේ මෙහි තියෙන්නේ දීදි ට්‍රැවල් කියන ඇප් එක. ඒක Alipay වලට කනෙක්ටඩ්. ඉතින් ඔයාලට අදාළ තැන ලොකේෂන් එක දාන්න විතරයි තියෙන්නේ. ඔක්කොම ළඟට එනවා. ඇත්තටම සැප පහසුයි ගොඩක් තියෙනවා. හැබැයි ඔයා මේ රටේ හරි විදිහට මේ නීතියට අනුව ජීවත් වෙන්න ඕනේ. එතකොට කරදර අඩුයි, ප්‍රශ්න අඩුයි. ඔයාගේ යුනිවර්සිටි ලයිෆ් එක ලස්සනට ගෙවා ගත්තොත් ඊට පස්සේ ඔයාලට හොඳ රැකියාවකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නමට කැලලක් ඇති කරගන්න එපා. මොකද චයිනීස් යුනිවර්සිටිස් වල ඉන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ විශ්වාසය රකින්න. සහ මේ පිටරට ගොඩක් වෙන දැන් ගොඩක් චයිනීස් යුනිවර්සිටි වල ළමයි එනවා. අපි දකිනවා. අනිවාර්යයෙන්ම අනවශ්‍ය ක්‍රියාවලට යොමු වෙන්න එපා. මොකද දෙමෝපියෝ ඔයාලා විශ්වාස කරලා එවන්නේ. අපි සමහර දේවල් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඉතින් ඒ දේවල් නිසා කියන්නේ තවන් ආපු වැඩේ කරගෙන හරි විදිහට අධ්‍යාපන වැඩ කටයුතු කරගන්න. ඒවා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම චයිනීස් ගැන කියන්න ඕනේ. දැන් චීන මේන්ලෑන්ඩ් එක මේ තියෙන්නේ. ඒකට මේන්ලෑන්ඩ් එක ඇතුලේ චයිනීස් තමයි ලොකුවටම කතා වෙන්නේ. ඉංග්‍රීසි ගොඩක් අඩුයි කතා කරනවා. මම කිව්වේ යුනිවර්සිටි ඇතුලේ ළමයින්ට පුළුවන් ඉංග්‍රීසි. මොකද යාළුවට එක්සෑම් එකක් තියෙනවා. යුනිවර්සිටි චයිනීස් ස්ටුඩන්ට්ස්ලාට චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කරන්න කලින් යාළුවට එක්සෑම්ස් තියෙනවා. ඒ අතරේ ඉංග්‍රීසි එක්සෑම්ස් තියෙනවා. ඒක යාළුවට පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාව ගොඩක්ම අඩුයි කතා කරනවා ඉංග්‍රීසි. ඉතින් මේ සාමාන්‍ය කියන්නේ කැන්ටනීස් තියෙනවා. අපේ හරිය ගොඩක් මැන්ඩරින් තියෙනවා.
ඒ වගේ තියෙන ඉතින් ඔයාලා මෙහි ජොබ් කරන්න එනවා නම් කියන්නේ ගොඩක්ම අර මෙහි ඉන්නම කියලා හිතන් ඉනවා නම් අනිවාර්යෙන් චයිනීස් ලර්න් කරන්න ගොඩක් එහෙම තියෙනවා. හැබැයි හොංකොං ගැන දන්න විදිහට හොංකොං වල ගොඩක් ඉංග්‍රීසි කමියුනිටි එකක් ඉන්නවා. ඉතින් මෙහෙත් සවුත් චයිනා වල ගොඩක් ඉංග්‍රීසි කම්පැනිස් තියෙනවා. ගුවන්ජෝව්, ෂෙන්ජන් වගේ ඒ රටවල් වල තියෙනවා. ඉතින් චයිනීස් චීනෙට යනවා නම් ඉතින් දැන් කොරියන් යනවා නම් කොරියන් ලැන්ග්වේජ්, ජපාන් යනවා නම් ජපනීස් ඒ වගේ චයිනා යනවා නම් ඉතින් චයිනීස් පුරුදු වෙන්න. මේ බැචලර් එක මාස්ටර්ස් හැබැයි ඔයාලට ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ. ඉතින් ඔයා උපාධිය තෝරගන්න විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ විස්තර තමයි තියෙන්නේ. කියන්න. ඉතින් මේක තමයි චීනෙට කෙනෙක් එන්න කලින් බලන්න ඕනේ මේ සීරීස් එක. ඉතින් මේක මම තව ගොඩක් වීඩියෝ කරනවා. ඉතින් අපි මේක චයිනා ඩයරීස් කියලා කියමු. ඉතින් අනිවාර්යෙන් චීනෙට එන්න කලින් මේ දේවල් ගැන හොඳින් දැනුවත් වෙන්න. තමන්ගේ පාස්පෝර්ට් එක අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕනේ. පොතට මතක තියාගන්න මේ දේවල්. ඒකට යුනිවර්සිටි වල එතකොට ඉද්දි ඒ දේවල් ඕවා තමයි තියෙන්නේ. හරි එහෙනම් මෙච්චර තමයි මට කියන්න තියෙන්නේ දැනට. තව මොන හරි ටොපික් ගැන දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නම් පුළුවන් වෙලාවට. එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකොට මේක තමයි China Survival Guide episode 1 එක. එතකොට episode 2 වලින් අපි ඉක්මනින්ම හමු වෙමු. මම තව ඔයාලට විස්තර කියන්නම්. මම මේ විස්තර කියන්නේ 2 years experience වලින්. ඉතින් thank you so much for watching. See you in next vlog. Okay. Bye bye. හරි කට්ටිය මම පොඩ්ඩක් මම ඉන්නේ shopping mall එකක මෙහි තියෙන මම පොඩ්ඩක් ඔයාලට වීඩියෝ එකේ අන්තිම විදිහට වටේ පෙන්නන්නම්. අපි බලාගෙන යමු.